welcome back to my YouTube channel. ඉතින් අද අපි යනවා නෙගඹු වලට. අපි යන්නේ Club Hotel Dolphin Hotel එකට. අපිට දෙකට තමයි check-in එක තියෙන්නේ. අපි reservation එක දැම්මේ full board 1 night stay එකකට. ඉතින් අපි ගිහිල්ලා බලමු hotel එක කොහොමද කියලා. අපිට check-in එක තිබ්බේ දෙකට. ඒත් අපි යනකොට 2:00ත් පහු වෙලා තිබුණා hotel එකට යනකොට. අපි highway දාලා තමයි hotel එකට ගියේ. අපි hotel එකට check-in වුණාට පස්සේ අපේ තිබ්බ luggages ටිකයි ඩියොන් බබාගේ බඩු ටිකයි ඔක්කොම අපි වාහනෙන් එළියට ගත්තා. ඊට පස්සේ එයාලා අපේ බඩු ටික අපේ rooms වලට අරගෙන ආවා. ඉතින් අපිට warm welcome එකක් hotel එකෙන් හම්බුණා. අපි ගත්තේ sea view එක තියෙන superior family twin room එකක්. ඉතින් මේ room එකේ 4 දිනකට ඉන්න පුළුවන්. අපි නංගිලා දෙන්නත් එක්ක ගියපු හින්දා අපි මේ room එක select කරගත්තා. මේ තියෙන්නේ outdoor එක. අර ආයත පේන්නේ beach එක. අපිට pool එකටත් එතනින් යන්න පුළුවන්. මෙතනින් අපිට ටී කොෆි හදා ගන්න පුළුවන්, ස්නැක්ස් එහෙම ගන්නත් පුළුවන්. දැන් evening hours වලදී snack time එකේදී එක තියෙන්නේ 4ට විතර. ඒ වෙලාවට ඇවිල්ලා අපිට මෙතනින් කොෆි, ටී, ස්නැක්ස් ගන්න පුළුවන්. මේ hotel එක beach එකයි තියෙන්නේ. අපිත් ඉතින් පාස් වෙලා පොඩ්ඩක් beach එක පැත්තට ගියා. හවසට සන්සෙට් එක බලන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට හරිම ලස්සනයි. අපි ඩිනර් එක ගත්තෙත් සයන්ස් රෙස්ටුරන්ට් එකේ. එතකොට දැන් උදේට බ්‍රෙක්ෆාස්ට් එක ගන්නත් අපිට එතනටම එන්න උනා. ඉතින් අපි එනකොට උදේ 8ට විතර ඇති. ඒ වෙලාවට තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ.
එකේ කෑම ගැන කිව්වොත් ඇත්තටම කෑම හොඳටම තිබ්බා. ෆුඩ් වෙරයිටිස් ගොඩක් තිබ්බා. ඉතින් මෙයාලගේ මේ හොටෙල් එකේ තියෙන ස්පෙෂල් දෙයක් තමයි මෙයාලගේ මේ තියෙන චෙෆ්ලාගේ ඩාන්ස් එක. ඉතින් මම හිතනවා ඒක ගොඩක් අය දන්න දෙයක්. මේ හොටෙල් එකේ ඒක තියෙනවා කියලා. මේ ලන්ච් එක වෙලාවෙදි තමයි ඒ ඩාන්ස් එක තිබ්බේ. ඇත්තටම අපිට ඒක මිස් වුණා. 12ට චෙක් අවුට් වෙන තිබ්බ නිසා අපි ඉක්මනට රූම්ස් වලට ගියා. ඉතින් අපේ චෙක් අවුට් එක 12ට තිබුණත් අපි රිසෙප්ෂන් එකට කතා කරලා ඒ ටයිම් එක එක්ස්ටෙන්ඩ් කරගත්තා 2 වෙනකම්. ඉතින් දැන් අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්නයි හදන්නේ. ඉතින් දිගටම මේ වගේ travel videos බලන්න මාව subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්න අපි ඊළඟ vlog එකේදී හම්බෙමු. Bye bye.